කොහමද යාළුවනේ? අපි අදත් ලස්සනම ලස්සන තැනක් බලන්න තමයි මේ යන්න හදන්නේ. මේ යන්නේ අපි මඩොල් සීම මිනිවර්ස් එන්වල් ලස්සන බලන්න. මේ මඩොල් සීම යන්න ගොඩක් පාරවල් නම් තියෙනවා. හැබැයි ඉතින් අපිට යන්න ලේසි වුණේ මෙන්න මේ පාර තමයි. ඒ කිව්වේ අපි මේ යන්නේ මීගහ කිව්ල හරහා කැටවත්ත මොරහෙල මැටිගහ තැන්න යන ගම්මාන මැදින් මඩොල් සීමට. මේ පාර දුෂ්කර කැලෑවක් මැදින් යන්න තියෙන පාරක්. මග දිගට ගම්මාන කීපයක්ම අපිට පහු කරන්න සිද්ධ වෙනවා. මේ පේනවා නේද? මඩොල් සීමට යන පාර විදිහට මෙතන බෝඩ් එකක් දාලා තියෙනවා. මේ විදිහට කැටවත්තේ ගම්මාන මැදින් තමයි අපි යන්න හදන්නේ. ලොකේෂන් එකේ තිබ්බ විදිහට නම් අපිට යන්න කිලෝමීටර් 41ක වගේ දුරක් තියෙනවා. ඒ කිව්වේ පැයයි විනාඩි 22ක කාලයක් අපිට මේ ගමන යන්න තියෙනවා. මේ බලන්න තවත් ලස්සන තැනක්. මේ තැන බලන්නකෝ. මේ තැනට කියන නම නම් දන්නේ. හැබැයි මේ පේන්නේ පොඩි පන්සලක්. ඇත්තටම අපි හිතුවේ මෙතනින් පාර ඉවරයි කියලා. මොකද බැලූ බැල්මට ඉස්සරහට පාරක් පේන්න තිබුණේ නෑ. ඒත් චුට්ටක් පල්ලමට වගේ ගියාම පාර පේන්න තියෙනවා. අපි හිතුවේ අපිට පාර වැරදිලා කියලා. මෙන්න මේ යාළුවොත් බලාගෙන අපි යමු ඉස්සරහට. තව ලස්සන තැන් තියෙනවා අපිට බලාගෙන යන්න. දැන් නම් මඩොල් සීමට යන්න ටිකක් විතර ළඟයි. මෙතන ඉඳලා කිලෝමීටර් 8ක දුරක් තමයි තියෙන්නේ. මේ කොකෝගල්ල ස්ටේට් එකත් පහු කරලා අපි යමුකෝ තව ටික දුරක්. දැන් අපි මඩොල් සීම හැරෙන පාර ගාව තමයි ඉන්නේ. කිලෝමීටර් 1ක් වගේ දුරක් පයින් යන්න නම් තියෙනවා. වාහනවල නම් මේ හරිය යන්න අමාරුයි.
ඔන්න ඉතින් අපි දැන් ආව මඩොල් සීමට. මඩොල් සීම ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ තමයි පිහිටලා තියෙන්නේ. මේක මුහුදු මට්ටමේ ඉඳලා අඩි 1257ක සහ ආසන්න වශයෙන් 2300ත් 2400ත් පමණ උසින් තමයි පිහිටලා තියෙන්නේ. කැම්පින් කරන්න දෙස් විදෙස් සංචාරකයෝ විශාල ප්‍රමාණයක් මේ ස්ථානයට එනවා. view එකේ ලස්සන බලන්නකො කොහොමද කියලා. මේ සිතියම පොඩ්ඩක් මැකිලා තියෙන්නේ. මොකද කට්ටිය මේකේ උඩ ඉඳලානේ ෆොටෝස් ගන්නේ. ඉස්සරහ හරි ලස්සනට මෙන්න මේ සිතියම මේ විදිහට පෙන්ලා තියෙනවා. මේ සිතියම ළඟින් හිටගත්තම වම් අත පැත්තෙන් අපිට නගර විදිහට නුවර මීගහකියවල දෙහිගල කරගහවෙල මහියංගන ආදී නගර බලා ගන්න පුළුවන්. ඒ වගේම නාගදීප උල්හිටිය සොරබොර යන වැවුත් ඒ දිශාවෙන්ම අපිට බලා ගන්න පුළුවන් වෙනවා. දකුණු පැත්තෙන් අපිට මොනරාවල පස්සර බදුල්ල යන නගර වගේම මාපාකඩ වැව, ඉංගිනියාගන වැව ඒ ආදියත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ලස්සන විඳ ගන්න ඔයාලත් දවසක මෙතනට එන්න. අදට ගිහින් එන්නම්.